හායි හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද වීඩියෝ එකේ මම කරන්න යන්නේ රූම් එක. මමයි හස්බන්ඩ්යි බබයි අපි තුන්දෙනාම ඉන්න රූම් එක කොහොමද මම උදේට ඕගනයිස් කරලා පිළිවෙලට බඩු ටික තියාගන්න කියලා. මට ඉන්න මාස 7ක බබෙක්. ඒ බබාට ඕන කරන දේවල් රැට අපි යූස් කරපු දේවල්, ඒ දේවල් කොහොමද මම ඩිස්පෝස් කරන්නේ, ඒවා කොහොමද කරන්නේ කියන එක තමයි පෙන්වන්න මම අද ඔයාලට මේ වීඩියෝ එක හදන්නේ. ඒක නිසා ස්ටෙප් බයි ස්ටෙප් ඒ දේවල් මම ඔයාලට කොහොමද කරන්න කියලා පෙන්නන්න. මේ තියෙන්නේ බබාගේ නවන්න ඕන නැප්කින්ස් ටික. මෙතන ගොඩක් තියෙනවා. ඔයාලට පෙන්නන්නේ බාස්කට් එකක් පිරෙන්න. මෙතන හරියටම ඊයේ රෙදි අද රෙදි දෙකම තියෙනවා. හරි. මේ තියෙන්නේ රෙදි ටික. ගොඩක් වෙලාවට මම මේව නවන්න කරන්න යන්න හැ. හිතුනොත් නවනවා. මොකද අමාරුයි චූටි බබෙක්ගේ රෙදි හරි පිළිවෙලට තියාගන්න. මම කියන්නේ 100% පිළිවෙලට ඉන්න පුළුවන් කියලා චූටි බබෙක් එක්ක. ඒක අමාරුයි. දැන් මේ ටික නවමු. මේ තියෙන්නේ මම එහෙම ෆෝල්ඩ් කරගත්ත මගේ නැප්කින් සෙට් එක. දැන් මේක අපි ඩ්‍රෝ එකට දානවා. බාගේ නැප්කින්ස් දාන්න ඩ්‍රෝ එක. මේක හොඳට අපි වෙට් වයිප් එකකින් වයිප් කරලා ෆෝල්ඩ් කරපු නැප්කින්ස් ටික දාගමු. මේ තියෙන්නේ තවත් ඉක්විප්මන්ට් එකක් බබාට අපි ගත්තා. මේක ඇවිල්ලා ස්ටෙරිලයිසර් එකක්. ස්ටීම් එකෙන් කරනම දේ අපිට ස්ටෙරිලයිසර් එකක් යූස් කරලා කරන්නත් පුළුවන්. මේ ස්ටෙරිලයිසර් එක ඇවිල්ලා බොටල්ස් 6ක් දාන්න පුළුවන්. එක පහළ කෑල්ලට තමයි බොටල්ස් 6 ෆික්ස් වෙලා මේ ෆිට වෙන්නේ.
උඩ ටිකට දාන්න පුළුවන් ෆීඩින් බොටල් වල නිපල්ස් දාන්න පුළුවන් නැත්නම් ෆීඩින් කියන්නේ ස්පූන්ස් දාන්න පුළුවන් බබාගේ පොඩි දේවල් උඩ එකට දාන්න පුළුවන්. මේක පහළම තියෙන පොඩි ස්ටීල් වගේ කෑල්ලට තමයි වතුර දාන්නේ. ඊට පස්සේ ඒක හීට් වෙලා තමයි උඩට ස්ටීම් ඇවිල්ලා මේ හොඳට ස්ටෙරිලයිස් වෙන්නේ. මේක normally විනාඩි 10ක් විතර යනවා ඩියුරේෂන් එක මේක හොඳට ස්ටෙරිලයිස් වෙන්න. මංගලට බාඩ ඕන කරන ස්ටෙරිලයිස් එක පෙන්නවා. දැන් ඊළඟට පෙන්වන්නේ හියුමිඩිෆයර් එක. හියුමිඩිෆයර් එකත් ගොඩක්ම වැදගත්. ගොඩක් අපි හිතමු චූටි අසනීප තියෙනවනේ හිම්බිරිසාවක් වෙන්න පුළුවන්, චූටි කැස්සක් වෙන්න පුළුවන්. මේ වගේ චූටි ලෙඩ වලට හියුමිඩිෆයර් එකක් ගොඩක්ම වැදගත්. ඒ වගේම අපි හිතමු ටිකක් උණක් වගේ රෝගයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්ටත් හියුමිඩිෆයර් එක ගොඩක් වටිනවා. කියන්නේ දූවිල්ලෙන් හරි වෙන මොනවාවලින් හරි අපේ කාමරය ඇතුලේ තියෙනවා නම් ඩස්ට් එක අර ගොඩක් ෆෑන් එකකින් හින්දා එහෙට මෙහෙට යන ඒ ඔක්කොටම හියුමිඩිෆයර් එක ගොඩක් වැදගත්. අනිත් එක තමයි අපි අහලා තියෙනවා නේද ෆෑන් එකක් යටට වතුර බේසින් එකක් දාලා තියන්න කියලා. අන්න ඒකමයි ඒ concept එකමයි මෙතන අපි හියුමිඩිෆයර් එකක් use කරලා කරන්නේ. right මට ඔයාලට අපේ හියුමිඩිෆයර් එක ගැන කියන්න අමතක වුණා. මම ස්ටෙරිලයිසර් එක ගැන විතරයි කිව්වේ. මෙතන දෙන හියුමිඩිෆයර් එක ඇවිල්ලා ගොඩක් මේක යුස්ෆුල් වෙනවා. මේ අපේ බබාට දැන් ගොඩක් දැන් අපි AC එක දානවා, ෆෑන් එක දානවා. සමහර වෙලාවට අපිට අර ජනෙල් ඇරියට අපිට අර හොඳ මේ හුළඟක් කාමරය ඇතුළට එන්න තුනහම එතකොට අර ඩස්ට් එක වගේ එහෙම මේ ඇති වෙන්න පුළුවන් කාමරේ. එතකොට මේ ඩස්ට් පාටිකල්ස් මෙහෙම මේ හුළඟේ තියෙද්දි සමහරට බබාට හචින් යන්න පුළුවන්. ඒ වගේ දේවල් කියන්නේ දූවිලි ඇවිස්සෙන දේවල් වෙන්න පුළුවන්. ඒක හින්දා මේ හියුමිඩිෆයර් එක යූස් කරනවා. මේක ඇත්තටම අපි හදපු එකක්. මොකද මේක මේ බබා හම්බෙච්ච ගමන් මාස දෙකකින් විතර අපේ බබාගේ මොකක්ද රීසන් එක දන්නේ නැහැ. එයාගේ නිකන් ඒ වුණාට අර චූටි අර නිකන් හෙම්බිරිසා වගේ එකක් තිබ්බා. ඒ කියන්නේ හොඳටම හෙම්බිරිසාවක් නෙමෙයි. ඒක නිකන් අර අමුතු පොඩි මේ එයාගේ nostrils එහෙම චුට්ටක් බ්ලොක් වෙන්න ගත්තා. ඒ කියන්නේ අර ගොඩක් හුස්ම ගන්න බැරුව එහෙම එකක් නෙමෙයි. ඊට පොඩි අර සද්දයක් ඇහෙන්න ගත්තා. අපි හිතුවා ඒක මේ නිකන් හෙම්බිරිසාවක් වෙන්න ඇති කියලා. ඒක හින්දා ඒකට තිබ්බ එකම මේ විසඳුම තමයි මෙන්න මේ හියුමිඩිෆයර් එකක් කියන එක. ඒනට ඒ කාලේ අපි බැලුවාට පස්සේ අපි හැම ෂොප් එකකම වගේ බැලුවා. අපිට හියුමිඩිෆයර් එකක් ඒ විදිහ හොයාගන්න අමාරු වුණා. ඉතින් ඒක හින්දා අපි මේක ඉලෙක්ට්‍රික් ෂොප් එකකින් මගේ හස්බන්ඩ් මේක ගත්තේ. මේ ඉක්විප්මන්ට් එක ඔයාලට පේන මේ පහළ තියෙන මේ සිල්වර් කලර් මේක මේ ඒක මේ ඉලෙක්ට්‍රික් ෂොප් එකකට ගිහලා තමයි අරගත්තේ. මේක ඊට පස්සේ බොටල් එකක් යා මේ කපලා අරගෙන මේක ෆෑන් එකක් මොකක් හරි හරි ෆෑන් එකක් දාලා එයා එක හැදුවා. මේක කොහොමද මම මේ යූස් කරන්න කියලා ඔයාලට දැන් කරලා පෙන්නන්නම්. මේකට ඕන කරනවා වතුර. මේකට ඕනේ වතුර විතරයි. හරියටම ඔයාලට කියලා තියෙනවා නේද ෆෑන් එකක් යටින් වතුර අපිට මොකක් හරි බේසින් එකකට හරි මොකට හරි දාලා අර මේ වතුර තියන්න කියලා හියුමිඩිටි එක වැඩි වෙනවා කියලා අපේ කාමරේ. ඒක තමයි මේ අනිත් විදිහ. වතුර එකක් තිබ්බත් කමක් නැහැ ෆෑන් එකක් යට. මේක තමයි ඊළඟ ඔප්ෂන් එක. මේක අපේ වතුර වලින් දැන් පුරවමු. ප්ලග් කරන්නයි හදන්නේ. මේක ඇත්තටම මෙතන මේකට කරන්ට් එකක් යනවා. එතකොට මේ ෆෑන් එකට තව කරන්ට් එකක් දෙන්න ඕනේ. ඒක හින්දා මේ වගේ පොඩි ප්ලග් ටොප් එකක් මම හිතන්නේ ප්ලග් ටොප් වෙන්නේ නැති ප්ලග් ටොප් එකක් යූස් කරනවා. වගේ එකක් තියෙනවා.
වලම වැඩ කරනවා. මෙතනින් ඔයාලට පේනවද? මේක වතුර එතනින් පොඩි දුමක් එනවා. ඒ දුම මෙන්න මේ නිපල් එක වගේ බොටල් නිපල් එකෙන් එළියට එනවා. පේනවද? දන්නවද ඔයාලට මේ දුමක් වගේ එක? නෑනේ. චූටක් පේනවා ඇති මේ හරියෙන් මෙතනින්. පොඩි බ්ලා එකක් තියෙනවා. මේක රෑට තමයි ගොඩක් පෙන්නන්නේ. පේන්නේ. sorry. මෙතන උඩ ෆෑන් එක වැඩ කරනවා. ඒ ෆෑන් එකෙන් තමයි මේ පහළ මෙතන මේ උඩට කලෙක්ට් වෙන මේ දුම මෙතනින් එළියට එන්නේ. මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා ඔයාලට හියුමිඩිෆයර් එකක් යූස් කරන්න කියලා. මොකද මේකෙන් ගොඩක් වෙලාවට බබාලට චුටි චුටි එම්බිරිස්සවල් කැස්ස එන ඒ වගේම දේවල් ගොඩකට මේක ඇත්තටම හොඳයි. ඊළඟට මම ඔයාලට පෙන්නුවා රූම් ටුවර් එකෙත් එහෙම බබාගේ කොට් එක. බබාගේ කොට් එක ඇවිල්ලා අඩි 6ක කොට් එකක්. ඒකෙන් අපේ ඇඳේ දිගම තමයි බබාගේ කොට් එකක් හැදුවේ. ඔයාලට පිටවසෙන් පේන ඇති කොට් එක. කොට් එකේ වෙලා තිබ්බේ කොට් එක ඒ වගේ කරන්න ගත්තේ මේක කස්ටමයිස් කරපු එකක්. අපි කැමති විදිහට උඩින් වියනක් දාලා හදලා තියෙන්නේ. මේක මේ විදිහට කරන්න හේතුව තමයි දැන් රෑකට එහෙම අපි වෙනම පොඩි සෙපරේටඩ් කොට් එකක් හරි වෙනම ක්‍රිබ් එකක් හරි ගන්නවා නම් ඒක හරිම අමාරුයි. කියන්නේ බබෙක්ට රෑකට ෆීඩ් කරද්දී උනත් දැන් මට මේ ඩිරෙක්ට් ෆීඩ් කරන්න පුළුවන් බබා කොට් එකත් එක්කම ඇඩ්ජසන්ට් තියෙන හින්දා මගේ අඬත් එක්කම තියෙන හින්දා කියන ටැච් වෙලා එතකොට මට ෆීඩ් කරන වැඩවලට හරි ලේසි නැගිටලා කරලා යම් යම්කුත් කරන්න ඕනේ නැහැ. බබා එතකොට හැරෙන්නේ නැහැ. බබාගේ අර නිදිමත නැති වෙන්නේ නැහැ. ඒක හින්දා මට ලේසි හින්දා මම මේ වගේ කස්ටමයිස් කරපු දිග ඇඳක් වගේ එකකට ඇඳක් වගේ ටයිප් කට් එකක් තමයි ක්‍රිබ් එකක් හදාගත්තේ. එක පැත්තකදී මම ෆෙන්ස් එක වගේ මම අයින් කරලා ඒ පැත්ත ඇටච් කරා අපේ ඇඳට. මේක ඉන්නේ මමම කස්ටමයිස් කරලා මමම ඩිසයින් කරලා හදපු කොට් මොබයිල් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක මමමයි ක්‍රෝෂේ කරේ. මෙතන බීස්ලා ඉන්නවා 9 දෙනෙක්. බම්බල් බීස්ලා තමයි මම ඩිසයින් කරේ. තව මෙතන මේ තියෙන බී හයිව් එක. මේකේ ප්ලාස්ටික් බෝල් එකක් මේකට හොට් ග්ලූ දාලා තමයි හස්බන්ඩ් එක හදලා දුන්නේ. මෙතන පොඩි ලේස් එකක් මම අල්ලලා තියෙනවා. ඒක රෝස් ෆ්ලවර්ස්. ඒක තමයි කට් මොබයිල් එක. හරි දැන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ මම මොනවාද ගත්ත පොඩි බබාට ගත්ත බේබි ප්‍රොඩක්ට්ස් ඒවා මොන වගේ දේවල්ද මට යූස්ෆුල් වුණේ. තව මම මොනවාද රිග්‍රෙට් කරන්නේ ගත්තුවා මොනවාද මම තේරුමක් නැත්තේ මොනවාද කියන එක තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ දැන්. මම බබාට ස්ට්‍රෝලර් එකක් ගත්තා. තව ස්පින් එකක් ගත්තා. මම ෆීඩින් ෂෙයා එකක් ගත්තේ නැහැ. ඒකට හේතුව තමයි ෆීඩින් ෂෙයා එකේ මම අහලා තිබ්බ ගොඩක් අයගෙන් අහුවාම ෆීඩින් ෂෙයා එකක් ගන්න ඕනේ කියලා. ගොඩක් අය කිව්වා බා එක තැනින් ඉඳන් කන්නේ නැහැ. යාට කමන්න හතර වටේම යන්න ඕනේ. සත්තු පෙන්වන්න ඕනේ. වටපිට පිටාව පෙන්වන්න ඕනේ. එහෙම තමයි බා කන්නේ කියලා. ඒක මම 100% ඇත්ත කියන්නේ නැහැ. මොකද ඔයාලට පුළුවන් ෂූටි කාලේ ඉඳන් බබාව එක තැනක තියාගෙන කවනවා නම් ඒක තමයි හොඳම දේ. මම එහෙමයි කරේ. මට ෆීඩින් ෂෙයා එකක් තිබ්බේ නැති හින්දා මම කොට්ට ගොඩක් එක උඩ එක ස්ටැක් කරලා බබාව ඒක හිට් කරලා තමයි කැව්වේ. ඒකෙන් වෙන ඇඩ්වාන්ටේජ් එක තමයි ඔයාලට අර බුක් එක බබාගේ අර පොතේ උනත් ඒකේ තියෙනවා බබාලට ඇවිද ඇවිද කවන්න එපා. සත්තු පෙන්න කවන්න එපා. ගෙදර බල්ලෝ ඉන්න පුළුවන්, පූසා ඉන්න පුළුවන්, තවල් සත්තු ඉන්න පුළුවන්. කොන්නේ සත්තු චුට්ටුරතල් සත්තු පෙන්න බලට කවන්න හොඳ නෑ කියන එක. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා එක තැනක ඉඳන් බබෙක්ට කවන එක තමයි හරිම දේ. ඉතින් ඒක හින්දා ඒනට මම කියන්නේ නැහැ 100%ම බබාවට එක තැනක ඉඳගෙන කවන්න පුළුවන්. මම දුවාට අපේ ගෙදර බල්ලොන් පෙන්න කවලා තියෙනවා, කුරුල්ලෝ පෙන්න කවලා තියෙනවා. ඒ කියන්නේ කවා ගන්නම අමාරු වුණත් ඒ ඔප්ෂන් එකට යන්න නැත්තම් පුළුවන් තරම් ෆුල් try කරන්න. බබා එක තැනක ඉඳගෙන ඒ මැනර්ස් දැම්ම ඉඳන් පුරුදු කරන්න. මොකද ඒක හරි ලේසි. අනිතික බබාලා වෙන්නේ යාට එක්ක මේ කියන්නේ අපිට එන වැඩ කරන වර්ක් ලෝඩ් එක හරි වැඩි. ඒකෝට ඉතින් බබා වඩාගෙන හරි බබාට පස්සෙන් දුවදුවා හරි බබාට කවා ගන්න හරි අමාරුයි. ඒකින්ද පුළුවන් නම් පොඩි කාලේ ඉඳන්ම බබාට කවන්න පළවෙනි දවසේ ඉඳන්ම බබාව එක තැනක තියාගෙන කවන්න පුරුදු කරන්න. කොහොම හරි මම දැක්ක මේ ළඟදී වයිරල් වීඩියෝ එකක් යනවා. අම්මා කෙනෙක්
පොඩි සිප්ලොක් බෑග් එකකට වතුර පුරවලා ඒකට ඊට පස්සේ ග්‍රීන් පීස් හරි ග්‍රීන් ග්‍රෑම්ස් හරි මොනවා හරි ඒ වගේ දෙයක් දාලා බබාව තියනවා ෆීඩින් ටේබල් එක උඩින්. බබා ඒක දිහා බල ඒක හරි සූදින් මං හිතන්නේ පොඩි බලට ඒක පොඩ try කරලා බලන්න. මම තාම try කරේ නෑ. මම try කරලා ඔයාලා ඊළඟ වීඩියෝ එක කියන්නේ ඒක කොච්චර successful ද ඒ වගේ දෙයක් use කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට ස්ට්‍රෝලර් එක. මම ස්ට්‍රෝලර් එකක් ගත්තා. ඔයාලා go kart කියලා කියන එකට ස්ට්‍රෝලර් එක මම ගත්තේ foldable ස්ට්‍රෝලර් එකක්. ස්ට්‍රෝලර් එක නම් ඇත්තටම වටිනවා. ඒක එළිය බබා එහෙම මෙහෙ අද්දි එක්කන් යන්න පුළුවන් ලේසින්. බබාව ඒකට වඩාගෙන යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අමාරුයිනේ දැන් බබා එන්න බාර බැරි වෙන. ඒකට බබා උස්සගෙන on tired ඒක චුට්ටක් අමාරු පිසුමාර වැඩ කරගන්න බබාව වඩාගෙන ඉතින් අර ස්ට්‍රෝලර් එකක් use කරන එක ගොඩක්ම වැදගත්. තියෙනවා නම් හොඳයි. කියන එක මම කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියලා. ස්ට්‍රෝලර් එකක් තියෙනවා නම් සාපේක්ෂව එකක් යූස්ෆුල්. ඊළඟට ස්ප්‍රින් එකක් ගත්තා බබාට. ඒක ඇත්තටම ඒක කරන්නේ එක තැන තියලා ස්ප්‍රින් වෙන එක. එතකොට ඒක ටයිමර් එකක් තියෙනවා, මියුසික් තියෙනවා, ස්පීඩ් ලෙවල්ස් තියෙනවා. ඒක අපිට කැමති ස්පීඩ් එක දාන්න පුළුවන් බබාව නැලවෙන්න. ඒ වුණාට ඒක මම කියන්නේ ඒක මට එච්චර යූස්ෆුල් නැහැ. මම මේක එච්චර යූස් කරේ නැහැ. ඇත්තටම මේක බබා විනාඩි 10ක් ලොකු එක්ස්ටෙන්ඩඩ් පීරියඩ් එකක බබාව එක තියන්න බෑ. චූටි වෙලාවකට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ චූටි නිව්බෝර්න් ස්ටේජ් එකේ නම් ඕකේ. ඒ වුණාට මම මේක මේ ලොකු වෙන්න නම් මගේ බබාත් ඒක හිටියේ නෑ. මේ තමයි අපේ රූම් එකේ ලයිටින්ග්ස් විදිහ කොහොමද කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මුලටම මේ ලයිට් එක ස්පොට් ලයිට්ස් මේවා මේ හොරිසොන්ටලි අර දෙපැත්තේ බිත්ති දෙකට ෆෝකස් වෙන්න තමයි මේක කරලා තියෙන්නේ. මොකද පහලට කරේ නැත්තේ බබාගේ කොට් එක උඩම තියෙන හින්දා බබාට එළිය හොඳ නෑ. ඇස් වලට ඒ රෑට පොඩක් ඩිම් ලයිට්ස් ඕන හින්දා ඒක අපි දෙපැත්තේ වෝල්ස් වලට මේ ෆෝකස් වෙන්න තමයි ඒක මේ හොරිසොන්ටලි ෆික්ස් කරලා තියෙන්නේ. ඊළඟට අර තියෙන ලයිට් එක ඇවිල්ලා උඩටයි පහලටයි ෆෝකස් වෙන්න තමයි ෆික්ස් කරලා තියෙන්නේ. මේ පැත්තේ මේ බිත්තියෙත් එකක් තියෙනවා, එහා පැත්තේ බිත්තියෙත් එකක් තියෙනවා. මේ තියෙන අනිත් බිත්තිය එක. ඒ එකම ඔයාලට දැන් පෙන්වන්න යන්නේ මේන් ලයිට් එක. අර ලයිට්ස් ඔක්කොම අපි ස්විච් ඔක්කොම තියෙන්නේ අපි ඇඳට ගියාට පස්සේ. මේක දොර පිටිපස්සේ තියෙන්නේ මේක ස්විච් එක. මේක ලස්සන රෝප් එකකින් තමයි එන්නේ. ලොකු බල්බ් එකක්. මේ තියෙන කොට් එක බබාව රෑට නිදි කරවන ලං වෙලා තමයි මේ පෙන්වන්නේ ඔයාලට. මේක තමයි බබාව රෑට නිදි කරවන විදිහ, අපේ ඇඳ තියෙන විදිහ. අර තියෙන්නේ හස්බන්ඩ්ගේ ලැප් එක තියන්න පුළුවන් පොඩි ටේබල් එකක්. ඒක ෆුල් හදලා තියෙන්නේ කටින් බෝඩ් එකක් යූස් කරලා. මේකෙන් කනෙක්ට් කරලා අපි රෑට ෆිල්ම්ස් එහෙම බලන්න ඕන නම් ඔතන ලැප් එක දාලා අපි ටීවී එක දාලා තිනවා. ඒකට තමයි මේව කරන්නේ. මේ තියෙන්නේ අපේ අනිත් ලයිට් එක. මේක ඇවිල්ලා බබා අපි රෑට නිදාන ලයිට් එක. මේක හස්බන්ඩ් තමයි හදලා තියෙන්නේ. ඒකේ අම්මා කෙනෙකුයි බබෙකුයි ඉන්නේ. හරි කියුට්. හරි එහෙනම් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ වීඩියෝ එකේ අන්තිමම කැලලට. ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයාලා නෝටිස් කරන්න ඇති සමහර විට මගේ අවුට්ෆිට්ස් එක පාර්ට්ස් වලින් එක වලට වෙනස්. ඒ මොකද චූටි බබා එක මට එක දිගට වීඩියෝ කරන්න අමාරුයි. තව දෙයක් තමයි රූම් එකේ ලයිටින්ග්ස් ගන්න ඕන වුණාම ඉතින් රෑ වෙනකන් ඉන්න බෑ. ඉතින් අර ඒ දේවල් හින්දා තව දෙයක් ඔයාලා මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබස්ක්‍රයිබ් කරන්න. එතන හැපැති bell icon එක තියෙන එකක් ක්ලික් කරන්න. එතකොට ඊළඟ පාර මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම ඔයාලව අනිවාර්යෙන් notify වෙනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. bye bye.